ආයිබෝවන් හැමෝටම. ඉතින් කොහොමද? ඔන්න මං අද වෙනස් විදිහේ චිකන් එකක් හැදුවා. මම මේකට පාවිච්චි කරේ මිරිස් 3-5 කහ, රට ලූණු, සුදු ලූණු, අරපිංචා මේ හැමදේම වතුර කෝප්පයක් දාලා බ්ලෙන්ඩර් කරගන්න. අපිට මේකට වතුර වෙනුවට පොල් කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේකට පොල් කිරි පාවිච්චි කරොත් ගොඩාක්ම හොඳයි පොඩි ළමයින්ට. එතකොට හැම පෝෂණ ගුණයම වගේ එතකොට මේකට ඇඩ් වෙනවා. එතකොට මේක මම ඒක වෙනම බ්ලෙන්ඩර් කරලා තාච්චි ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒක රත් වුණාට පස්සේ මෙහෙම චිකන් ටික තියාගන්නවා. මම අද චුට්ටක් අසනීපෙනුත් ඉන්නේ. ඒ නිසා තමයි මම අද දරලිප පාවිච්චි නොකර ගෑස් එක පාවිච්චි කරන්නේ. ටිකක් හෙම්බිරිසාව ගතිය නිසා මේ දුම වදිනකොට ටිකක් අමාරුයි. ඉතින් මෙන්න මේ විදියට මේ අපි බ්ලෙන්ඩර් කරගන්නපු එක මේකට දාලා උඩින් එහෙම කරපිංච ටිකක් අපිට ඕන නම් සුදු ලූණු ලොකුවට අල කෑලි ටිකක් කපලා දාගන්නත් පුළුවන්. මේක මම වැඩියමත් මේ විදියට හදන්නේ තෙල් වලින් විතරයි ෆ්‍රයි කරද්දී. ඇතුළ තැම්බෙනවා අඩු වෙයිද කියලා බයයි පොඩි ළමයට දෙන නිසා. ඒක නිසා තමයි මම මේක මේ විදියට හදන්නේ. ඉතින් මේ අපි මෙහෙම දැම්මට මේක හිඳිලා අපි දාන තෙල් ටික අන්තිමට මතුවෙනවා. එතකොට ඒකෙන් වෙන්නේ මේ අන්තිමට හොඳට චිකන් කෑල්ල තැම්බිලා මේක හොඳට ෆ්‍රයි වෙනවා. එතකොට මිරිස් රස, ඇඹුල් රස, ලුණු රස මේ හැමදේම මේ චිකන් වලට වැදිලා මේ චිකන් අප්‍රිය වෙන්නේ නැහැ. මේ විදියට ඩයට් කරන කෙනෙකුට උනත් මේක හදාගත්තම හොඳයි. සම්පූර්ණ ආහාර වේලක් වෙනවා. මොකද අල ටිකක් ඒව දාගත්තම. ඉතින් මේ විදියට ඔයාලත් හදලා බලන්න. ගොඩාක් රසයි. අපිට ගොඩාක් හින්දන්න නැතුව හැදුවම මේක මේ බත් එක්ක උනත් කන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේකට කැමති වුණා නම් මාව ෆලෝ කරන්න, ලයික් එකක් දෙන්න, කමෙන්ට් කරන්න, මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් එහෙනම් ආයි හමු වෙමු.